Hello guys, කොහොමද ඔයාලට? ඉතින් පහුගිය දවස්වල මටත් යන්න පුළුවන් වුණා කොළඹ EV motor show එක බලන්න. ඔයාලටත් සමහරක් අයට යන්න පුළුවන් වෙන්නේ නැති මේ කොළඹ EV motor show එක ලංකාවේ ප්‍රථම වතාවට තමයි ඉලෙක්ට්‍රික් මෝටර රථ පිළිබඳව motor show එකක් මේ ආකාරයෙන් සංවිධානය වුණේ. මීට කලින් සංවිධානය වෙලා තිබුණා නම් පල්ලෙහා comment box එකේ සඳහනක් කරලා යන්න. අපි මීට කලින් මේ වගේ motor show දැකලා තියෙනවා කියලා. ඉතින් මම ප්‍රථම වතාවට තමයි මේ ආකාරයේ ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව විශේෂයෙන්ම සංවිධානය වෙච්ච motor show එකක් දැක්කේ. මේක ටිකටින් ඉවෙන්ට් එකක්. ඉතින් අපි ගියා කොළඹ EV motor show එක බලන්න. ඉතින් ඔයාලත් යන්න ඇති කියලා හිතනවා මේ කොළඹ EV motor show එක බලන්න. ඉතින් මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඕගලන්ට ලැබුණේ කියලා පල්ලෙහා comment box එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් මේ motor show එක මිස් වෙච්ච කට්ටිය ඉන්නවා නම් මගේ මේ වීඩියෝ සීරීස් එක බලන්න. එහි තිබිච්ච සුවිශේෂී වාහන සියල්ලම වාගේ මම මේ වීඩියෝ සීරීස් එකේදී ඉදිරිපත් කරනවා. ඉතින් ඒ motor show එකට ලංකාවේ නිෂ්පාදනය වෙච්ච වාහන කීපයකුත් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අතරින් ලංකාවේ නිෂ්පාදනය වෙච්ච සුවිශේෂී වාහනයක් පිළිබඳව තමයි අද මම වීඩියෝ එකේදී ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ මොරටුවේ කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලා තමයි මේ වාහනේ ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේක නිකන් එක්ස්පෙරිමන්ට් එකක් නෙවෙයි. ඔවුන් මේ වාහනේ ලංකාව නියෝජනය කරමින් ඉන්ටර්නැෂනල් කොම්පිටිෂන් කීපයකටම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඉදිරිපත් කරලා විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් කොම්පිටිෂන් වලින් ඔවුන් ලංකාවට ප්ලේස් එකක් ගෙනත් දීපු වාහනයක් මේක. ඉන්ටර්නැෂනලි වින් කරපු සුවිශේෂී වාහනයක් පිළිබඳව තමයි අද ඔයගලන්ට මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක් රැඳිලා ඉන්න. මම මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක්ම මේ වාහනේ පිළිබඳව තව බොහෝ කරුණු ඔයගලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් අපේ channel එකට ඔයාලා අලුත් නම් මෙන්න මේ ආකාරයට පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක දැම්ම click කරලා අපේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා මේ වෙනකොටත් අපේ channel එක subscribe කරලා නම් තියෙන්නේ එතනම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන අලුත්ම අලුත් වීඩියෝ අපි දාපු සැනින්ම ඔයාලගේ YouTube එකෙන් ඔයාලට නරඹන්න පුළුවන්. ඉතින් මේ කාර් එක ඩිසයින් වෙලා තියෙන විශේෂයෙන්ම ෆෝමියුලා ටයිප් එකේ කාර් එකක් විදිහට ඒරෝඩයිනමික්ස් ඩිසයින්ස් වලට අනුව තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් guys මේක length එක ගත්තාම මිලිමීටර් 2920ක් වෙනවා. width එක සැලකුවොත් එහෙම 1470 මිලිමීටර් වෙනවා. ඒ වගේම මේකේ height එක ගත්තාම මිලිමීටර් 1206ක් වෙනවා. wheel base එක සැලකුවොත් එහෙම මිලිමීටර් 1560ක් වෙනවා. ඉතින් මේ වාහනේ drive train එක ගත්තාම electric motor එකකින් තමයි සිදු වෙන්නේ. motor එක MREX 228 liquid cool motor එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේකට Unitech Bamoka D3 වර්ගයේ motor control එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක body එක සැලකුවොත් එහෙම body on frame design එකක් තමයි තියෙන්නේ. body එක නිර්මාණය කරලා තියෙන්නේ fiber glass වලින්. ඉතින් මම ඔයාලට ඉදිරිපත් කරේ මේකේ සාමාන්‍ය විස්තර කිහිපයක්. මම මේ කියපු කරුණු වලට අමතරව වැඩිදුර විස්තර මෙන්න මේ ආකාරයෙන් ඔයාලට තිරේ දර්ශනය වෙනවා. ඉතින් මේක නිර්මාණය කිරීමට සම්බන්ධ වූ ස්ටුඩන්ට් කෙනෙක් මට මේ එක්සිබිෂන් එකේදී මීට් වුණා. අපි දැන් ඔහු දෙසට යමු මේ සම්බන්ධව තියෙන අනෙකුත් විස්තර දැන ගැනීම සඳහා. right. විහාන් මාත් එක්ක ඉන්නවා මේ ෆෝමියුලා මොඩල් එකේ කාර් එකක් ගැන විස්තරයක් කියන්න. මේ මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එකේ මෙකැනිකල් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ ළමයි තමයි මේක කරේ. ඒ විරාත් කියන්නේ මේ කාර් එකේ විස්තර. මේ කාර් එක ඇවිල්ලා 90%ක්ම අපේ මොරටුව කැම්පස් එකේ ළමයි විසින්ම ඩිසයින් කරලා නිර්මාණය කරපු කාර් එකක්. ඒකේ මැනුෆැක්චරින් පවා කරලා තියෙන්නේ අපේ මොරටුව කැම්පස් එකේම ළමයිමයි. මේක බැච් 4ක එෆර්ට් එකක් මේ කාර් එකට ගිහිල්ලා තියෙන්නේ. මේ කාර් එකේ ඇත්තට ගත්තොත් මේක පාරේ තියෙන කාර් වලට වඩා ගොඩක් වෙනස් කියලා අපිට පේනවා. ඒකට ලොකුම හේතුව මේක හදලා තියෙන්නේ ෆෝමියුලා ටයිප් සිස්ටම් එකේ. ස්පෙસિෆිකලි ෆෝමියුලා ස්ටුඩන්ට් කියන කොම්පිටිෂන් එකකට ගිහිල්ලා කම්පීට් කරන්නේ. ෆෝමියුලා ස්ටුඩන්ට් කියන්නේ ලෝකේ තියෙන ලොකුම එන්ජිනියරින් ඩිසයින් ඉවෙන්ට් එක. මේකේ පාර්ටිසිපේට් කරන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් and යුනිවර්සිටි වල ටීම්ස් පමණයි. ඒක හේතුව දෙකක්. කාර් එකට ගියොත් මේ කාර් එකේ ටෙක්නිකල් ඩීටේල්ස් බලුවොත් මේක 100% EV කාර් එකක්. ඒකේ බැටරි එක පවා assemble and manufacture කරලා තියෙන්නේ අපේ
මුල්ම කැම්පස් එකේ ළමයි. මම පොඩි බාධාගෙන මම කියන්නේ අපේ ලංකාව නියෝජනය කරමින් ඔයගොල්ලෝ මේ ඉදිරිපත් වෙච්ච කම්පිටිෂන් එකට ඉදිරිපත් කරපු වාහනයක් නෙකනේ. ඔව් මේ අපි කොම්පිටිෂන් ගියා මේකේ පළමු වතාවට ලංකාවේ ඉලෙක්ට්‍රික් ෆෝමියුලා 3 කොම්පිටිෂන් එකට පාර්ටේක් කරපු පළමු වතාව මේ ජනවරි වල ෆෝමියුලා බාරක් කොම්පිටිෂන් එකේදී. ඒක ගිහිල්ලා අපේ ටීම් එක ඕවරෝල් 10th ප්ලේස් එක දිනාගත්තා. ටීම් 39ක් පාර්ටිසිපේට් කරපු කොම්පිටිෂන් එක. ඒක ලොකු අචීව්මන්ට් එකක් ෆස්ට් ඉයර් ටීම් එකක් හැටියට ඉන්දියාවේ. ඒ අපිට ලංකාවේ මේක පාර්ටික් කරන්න කිසිම කොම්පිටිෂන් එකක් නැහැ. මේක තනිකර ඉන්ටර්නැෂනල් කොම්පිටිෂන් ෆෝකස් කරපු කාර් එකක්. ඒත් එක්කම මේක දිනාගත්ත බෙස්ට් ලුකින් කාර් එක. හොඳම පෙනුම දින කාර්. ඒත් එක්කම එන්ජින් ඩිසයින් එකේ ෆෝර්ත් ප්ලේස් දිනාගත්තා. ඒත් එක්කම බිස්නස් ප්ලෑන් ප්‍රසන්ටේෂන් එකේ 8th ප්ලේස් දිනාගත්ත අපේ ටීම් එකේ කියලා. අපිට ඉතින් බොහොම සන්තෝෂයි මේ ලංකාවේ මේ අඩුපාඩුකම් තත්ත්වය යටතේ මේ යුනිවර්සිටි වල ඉගෙන ගන්න අපේම සහෝදර ශිෂ්‍යයන් එකතු වෙලා කරපු ප්‍රයත්නයක්. ඉතින් අපි මේ ඩිසයින් කරපු මේ ඩිසයින් එකට සුපර්. Thank you very much. So guys මෙන්න මේ ආකාරයට තමයි මේ මෝටර රථය ඉදිරිපත් උනේ. මේක ඉතාමත්ම සුවිශේෂී වාහනයක්. මේ ලංකාවේ ඉදිරි පරම්පරාව ගැන අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් විශේෂ වාහනයක්. මොකද මේක ෆස්ට් ඉයර් එකේ ඉන්න ළමයි තමයි මේක හදලා තියෙන්නේ. තව ඒගොල්ලන්ට තව බොහෝ දුර යන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ අපේ රටට බොහෝ වැදගත් වෙනවා ඉදිරි ලංකාවේ දියුණුවට. ලංකාවේ නම තියපු වාහනයක්. ඉතින් ඔයාලට මොනවද හිතෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරපු වාහනයක් ගැන? ඉතින් ඔයාලට මොනවද හිතෙන්නේ කියලා පල්ලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ වගේ සුවිශේෂී නිර්මාණයක් කරපු අපේ මොරටුවේ කැම්පස් එකේ කොල්ලන්ට පල්ලා කමෙන්ට් බොක්ස් එකේ සුබපැතුමක් එක් කරන්න කියලා. ඒක ඔවුන්ට විශාල රුකුලක් වෙයි. ඔවුන්ට තවත් මේ ආකාරයේ නව නිෂ්පාදන ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න අපේ වීඩියෝ එකට. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් සෝෂල් මීඩියා වල දසුන් ස්ටෝක් කියලා සර්ච් කරාම අපි හොයාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි Facebook link එක තියෙන්නේ. Facebook ගියාට පස්සේ ටයිප් කරලා බලන්න අපේ page එකට යන්න like එකක් දාන්න. මේ වීඩියෝ වල ඉදිරිපත් කරන වාහන පිළිබඳව තව වැඩිපුර විස්තර අපේ Facebook page එකෙනුත් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්න වෙනද වගේම අපි ප්‍රාර්ථනා කරන ඔයගොල්ලන්ට ලස්සන සුබ දවසක්. අපි දසුන් ස්ටෝක්